සතියක් වගේ කෙටි කාලෙකින් ලක්ෂ 3ටත් වඩා වැඩි මුදලක් එපෙපු DB bet account එකක් හදාගන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු. මේ කියන්නේ ලංකාවට අලුතෙන්ම ආපු betting site එකක්. මේ betting site එකේ සෙල්ලම් කරන්න කට්ටිය එකතු කරගන්න ඕන හින්දා තමයි මෙයාලා මේ වෙනකොට ගොඩක් ලොකු win දෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ betting site එකේ සෙල්ලම් කරන පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ලොකු win හම්බ වෙනවා මේ betting site එකේ. සාමාන්‍යයෙන් loss ගොඩක්ම අඩුයි. මෙයාලා සාමාන්‍යයෙන් තව මාසයක් නැත්නම් දෙකක් මේ වගේ win දෙයි. මොකද යාළුවනේ මෙයාලත් කට්ටිය හදාගත්තට පස්සේ අර අපේ ලංකාවේ තියෙන අනිත් betting site වගේම තමයි. ඉතින් ඔයාලට මේ අලුතෙන් ආපු කාලේ අලුතෙන් account එකක් හදාගෙන ඔයාලට win එකක් අරගෙන shape එකේ අයින් වෙලා ගිය හැකි. හරියට අපි දැන් කතා කරමු කොහොමද account එකක් හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලා කැමති browser එකට යන්න. browser එකට ගිහින් ඔයාලා search කරගන්න DB bet කියලා search කරන්න. එතකොට බලා ගන්න පුළුවන් උඩින්ම site එක එනවා. ඔයාලා මේක උඩ click කරන්න. ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් උඩ register කියලා බටන් එකක් තියෙනවා. ඒක උඩත් click කරන්න. මේකෙන් ඔයාලා මේ one click කියන එකෙන් register වෙන්න. මේක තමයි register වෙන්න පුළුවන් ලේසිම සහ පහසුම විදිය. ඔයාලට බලා ගන්න පුළුවන් යටම promo code කියලා එකක් තියෙනවා. මේකට ඔයා capital වලින් SLDB කියලා type කරගන්න. මේ විදිහට ඔයා promo code එක enter කරගත්තාම ඔයා දාන පළවෙනි deposit එක 100%ක bonus එකක් ලැබෙනවා. ඒ කියන්නේ ඔයා රුපියල් 10000ක් දැම්මොත් ඔය account එක රුපියල් 20000ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයා සෑම සිකුරාදා දවසකම කරන deposit එක double වෙනවා. හරියන්නේ. දැන් ඔයාලා අන්තිමට මේකට ටික් එක දාලා register කියන බටන් එක click කරන්න. එතකොට යාළුවනේ මේ වගේ පොඩි verification එකක් එනවා. මේකත් ඔයාට මෙන්න මේ යට තියෙන බටන් එක ඇදලා මේ රවුම ළඟට මේ බෝලේ තියලා verification එක කරගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ID එක සහ password එක මේ විදිහට මෙයාලා පෙන්නලා තියෙනවා. මේක ඔයාලා මුලින්ම copy කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ හැ වගේ click කරලා මේකේ screenshot එකකුත් ගහලා ඔයාලා ළඟ තියාගන්න. හරි යාළුවනේ දැන් අපි බලමු මේකේ app එක download කරගන්න කොහොමද කියලා. ඔයා මේකෙම යටට යන්න. යට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් DBbet mobile application කියලා තියෙනවා. ඔයා මේක උඩ click කරන්න. සෝ මේ වගේ page එකකට තමයි එන්නේ. දැන් මම ළඟ තියෙන Android phone එකක් හින්දා මම මේ විදිහට Android කියන එක උඩ click කරනවා. දැන් මම මෙතන download කියන එක click කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් මගේ app එක download වෙනවා. මම ඒක ඇතුළට යන්නම්. දැන් අපි download කරගත්ත app එක install කරගමු. හරි දැන් app එක open කරගන්න. app එක ඇතුළට ආවට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. මෙතන login කියලා තියෙනවා, register කියලා තියෙනවා. ඔයා මේ වෙනකොටත් account එකක් හදාගෙන ඉන්න හින්දා ඔයා මේ login කියන එක click කරන්න. login කියන එක click කරාට පස්සේ ඔයාගේ ID එකයි password එකයි දෙන්න තැනක් තියෙනවා. මෙතනට ඔයා අර කලින් copy කරගත්ත ID එකයි password එකයි දීලා login වෙන්න. හරියල්නේ දැන් ඔයා සාර්ථකව app එකට log වෙලා ඉවරයි. දැන් ඔයාලගේ පෞද්ගලික විස්තර මේකට ඇතුළත් කරන්න ඕනේ. ඔයාලා ඒකට මුලින්ම menu කියන එක click කරන්න. menu කියන එක click කරාට පස්සේ ඔයාට උඩින්ම වගේ ID එක බලා ගන්න පුළුවන්. ඒක click කරාට පස්සේ ඒක ඇතුලේ තියෙනවා මේ වගේ පැන්සලක icon එකක්. ඒකත් click කරන්න. ඔයාට බලා ගන්න පුළුවන් මුලින්ම වගේ surname එක අහලා තියෙනවා. මතකද යාළුවනේ ඔයාගේ අන්තිම නම තමයි අහලා තියෙන්නේ. first name එක අහලා තියෙන යටින්. දැන් මම මගේ surname එක දෙනවා. first name එකත් මේ විදිහට enter කරගන්නවා. මේ අටින් අහලා තියෙන එකට යාළුවනේ මොකුත් ඔයාලා දෙන්න එපා. ඔයාගේ ID එකයි ඔයාගේ නමයි අතර වෙනස්කමක් තියෙනවා නම් විතරක් ඒ ගැන යාළුවට විස්තරයක් මෙතෙන්ට දෙන්න. හරි යාළුවනේ දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ බර්ත්ඩේ එකක් සෙට් කරන් ඉවරයි. දැන් ඔයාලා ඉපදුනේ කොහෙද කියලා මෙතෙන්ට එන්ටර් කරගන්න. මේක යාළුවනේ ඔයා ළඟ තියෙන ID කාඩ් එකේ විස්තර වලට සමාන විස්තර තමයි මෙතෙන්ට එන්ටර් කරන්න ඕනේ. මේවා යාළුවනේ එන්ටර් කරන්නේ ඔයාගේ account එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාගේ ID එක පෙන්නලා මේ account එක ගන්න තමයි. හරියල්නේ දැන් ඔයාලගේ region කියන එකට ඔයාලගේ පළාත දෙන්න. ඊළඟට ඔයාලගේ address එකත් මෙතෙන්ට enter කරගන්න. ඊළඟට ඔයාලෙන් අහලා තියෙනවා මොකේ විස්තරද ඔයා දෙන්නේ කියලා. තියෙනවා national ID card කියලා මම මෙතෙන්ට select කරගන්නවා. ඊළඟට මෙතනින් අහලා තියෙනවා ඔයාගේ ID card එකේ මොකක් හරි විශේෂ දෙයක් තියෙනවද කියලා. එහෙම මොකක් හරි අවුලක් තියෙනවා නම් ඔයා උඩ එකට ඒක type කරන්න. හරියල්නේ ඊළඟට ඔයාලා ඔයාලගේ document number එක දෙන්න. ඒ කියන්නේ ඔයාලගේ ID card එකේ නම්බරේ. ඊළඟට ඔයාලගේ ID කාඩ් එක නිකුත් කරලා තියෙන දිනේ මෙතෙන්ට එන්ටර් කරන්න. ඊළඟට issues by කියලා තියෙනවා. මේක කවුරු විසින් නිකුත් කරපු එකක්ද කියලා අහලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේකට ශ්‍රී ලංකා ගවර්න්මන්ට් කියලා දෙන්න. දුන්නු විස්තර ඔක්කොම හරිද කියලා බලලා save button එක click කරන්න. save button එක click කරාට පස්සේ මේ වගේ successful කියලා message එකක් එනවා. හරියල්නේ මට මෙතන city එක add කරන්න අමතක වෙලා මම ආපහු මේ pencil වගේ එක click කරලා මගේ city එකත් මම මේකට add කරගන්නම්. හරියල්නේ අපි දැන් බලමු මේකට සල්ලි ඩිපොසිට් කරගන්න කොහොමද කියලා. ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් ඩිපොසිට් කියලා බටන් එකක් තියෙනවා. ඒක උඩ ඔයාලා ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයා මේ වගේ ලෝඩ් වෙලා quick cash කියලා එකක් උඩින්ම බලා ගන්න පුළුවන්. මේකත් යාළුවනේ අර 1xbet එකේ ඒජන්ට්ලා වගේ තමයි. මෙයාලා හරහා අපිට ලේසියෙන්ම DBbet account එකට සල්ලි දාන්න පුළුවන්. අපේ ID එක මෙයාලට දීලා මෙයාලගේ බැංකුවකට සල්ලි දාපුවම
මෙයාලා ලේසියෙන්ම අපිට ඩිපොසිට් එකක් දාලා දෙනවා. එහෙම නැත්නම් ඔයාට NSB බැංකුව හරහා iPay UPay වගේ ගොඩක් මෙතඩ් වලින් මේකට සල්ලි ඩිපොසිට් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ඒජන්ට්ලා හරහා ඩිපොසිට් කරන එක නම් ගොඩක් ලේසි. අපේ ID එක මේ විදිහට කොපි කරගෙන මෙයාලට යවලා මෙයාලගේ බැංකුවට සල්ලි දාපු ගමන් කෙලින්ම අපේ DBBet account එකට විනාඩි 2-3ක් වගේ කෙටි කාලෙකින් සල්ලි දාගන්න පුළුවන්. හරි යාළුවනේ අපි දැන් බලමු මේකෙන් දිනන සල්ලි අපි ආපහු ගන්න කොහොමද කියලා. ඒකටත් මුලින්ම ඔයාලා මෙනු කියන එක ක්ලික් කරන්න. මෙනු කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් setting icon එකක් තියෙනවා. ඒක උඩ ඔයාලා ක්ලික් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනියට තියෙනවා withdrawal කියලා. ඔයාලා ඒක උඩ ක්ලික් කරන්න. ඉතින් යාළුවනේ ඔයාලා cash agent කෙනෙක්ගෙන් deposit එකක් දැම්මනම් ඒ cash agent එකත් ඔයාලට මෙතන පෙන්නනවා. දැන් මම තාම මේක deposit එකක් දාලා නැති හින්දා තමයි මට මේ cash agent එක පෙන්නන්නේ නැත්තේ. ඊට අමතරව ඔයාලට withdrawal එකක් ගන්න පුළුවන් method ගොඩක් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට මේ ඕන method එකකින් ඔයාගේ withdrawal එක ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. හරියටම අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම subscribe කරලා like එකකුත් දාලා යන්න. සුබ දවසක් හැමෝටම.